හායි යාළුවනේ මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ කොරියානු භාෂාවේ හල් කිරීම පිළිබඳව. එතකොට මේ කොරියානු භාෂාවේදී හල් කිරීම ලියන්නේ දෙවනි පෑලියෙන්. ඒ කියන්නේ යටින් තමයි අකුරකට යටින් තමයි හල් කිරීම යොදන්නේ. එතකොට හල් කිරීම වලට පච්චින් කියලා තමයි කියන්නේ. පච්චින්. දැන් එතකොට කොරියානු හෝඩියේ දන්නා ව්‍යංජන 19ක් තියෙනවා. ව්‍යංජන 19ක් තිබුණට හල් කිරීම වශයෙන් පාවිච්චි කරන්නේ ව්‍යංජන 16ක් විතරයි. අර සංයුක්ත ව්‍යංජන වල ත, ප, ච කියන ද්විත්ව ව්‍යංජන තුනම අයින් කරනවා. ඒ තුන දෙවනි පේලි වලට ලියන්නේ නැහැ. ව්‍යංජන 19න් ව්‍යංජන 16ක් විතරයි හල් අකුරු විදිහට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ යට පේලිය ලියන්නේ. ඊට පස්සේ වැදගත් දේ තමයි මේ ව්‍යංජන 16න් නිකුත් කරන්නේ ශබ්ද 7ක් විතරයි. ශබ්ද 7ක් විතරයි ව්‍යංජන 16න්ම නිකුත් කරන්නේ. මෙන්න මේ ව්‍යංජන 16 විතරයි හල් කිරීම වලට පාවිච්චි කරන්නේ. සංයුක්ත ව්‍යංජන වල ත, ප, ච හල් අකුරු වශයෙන් පාවිච්චි කරන්නේ නැහැ. හරි මේ තියෙන්නේ ඒ ශබ්ද 7. එතකොට කයන්න, තයන්න, ලයන්න, මයන්න, පයන්න, බින්දුව. මේවා යටට ආපුහාම මේ ශබ්ද වලින් තමයි උච්චාරණය වෙන්නේ. ඒ කියන්නේ අර මුලින්ම තියෙන කයන්න, ඊට පස්සේ මහා ප්‍රාණ කයන්න, ද්විත්ව කයන්න ආපුහම හල් කිරීමකදී උක් විදියට තමයි උච්චාරණය වෙන්නේ. ඒ විදියටම නයන්න, ලයන්න, ම, ප ඒවා උච්චාරණය වෙන්නේ ඒ ශබ්ද වලින්. ලයන්නට ශබ්ද දෙකක් තිබ්බට හල් කිරීමකදී ර විදියට උච්චාරණය වෙන්නේ ල්. මයන්නේ පයන්න, මහා ප්‍රාණ පයන්න ඒ දෙකම යටින් තිබ්බොත් අල් පයන්න ওই විදිහට තමයි උච්චාරණය වෙන්නේ. හල් තයන්නට විතරක් එත සහ මහා ප්‍රාණත හැර ස ද්විත්ව සයන්න ච ජ හ අන්න ඒ අකුරු ටිකත් ආවහම ඒ අකුරු වලිනුත් උච්චාරණය කියන්නේ ශබ්දය වෙන්නේ හල් තයන්න. ඒ අකුරුත් යට පේලියේ දෙවනි පේලියේ හල් කිරීමක් විදිහට තිබුණොත් ඒ වගේ එන ශබ්දය තමයි හල් තයන්න. ඒ නිසා තමයි අකුරු 16ක් තිබුණට ශබ්ද 7ක් උනේ. අකුරු 16න් ශබ්ද 7ක් උනේ මේ කියන සයන්න, චයන්න ඒවා අකුරු වලට යටින් තිබුණොත් ශබ්දය වෙන්නේ අල් තයන්න. උත් විදියට තමයි උච්චාරණය කරන්නේ. හරි මේ තියෙන්නේ උදාහරණ කීපයක්. දැන් අල් කයන්න. එතකොට අල් කයන්න ශබ්දය එතන අර වරහන් ඇතුළේ තියෙන එක අපි කතා කරන විදිහ. ලියද්දී හල් කිරීම වශයෙන් කයන්න, මහා ප්‍රාණ කයන්න, ද්විත්ව කයන්න පහලට ආපුවාම අක් කියන ශබ්දය තමයි එන්නේ. ඊට පස්සේ අයන්න ලියලා පල්ලෙහෙන් නයන්න ආවොත් අන් කියන ශබ්දය හල් නයන්න. ඊට පස්සේ උත් එක ගත්තාම පල්ලෙහෙන් අයන්නට පල්ලෙහෙන් ත ආවත්, මහා ප්‍රාණ තයන්න ආවත් අත්. ඒ වගේම අයන්නට යටින් සයන්න ආවත් අත්. අයන්නට යටින් ද්විත්ව සයන්න ආවත් ඒත් අත්. අයන්නට යටින් ජ ආවත් ඒත් අත්. අයන්නට යටින් ච ආවත් ඒත් අත්. අයන්නට යටින් හ ආවත් ඒත් ශබ්දය අත්. ඒවා ශබ්දය එතන එන්නේ අත් කියන ශබ්දය. ඊට පස්සේ අයන්නට යටින් ල ආවොත් අල්. අයන්නට යටින් ම ආවොත් අම්. අයන්නට යටින් ප මහා ප්‍රාණ ප දෙකම ආවොත් අප් කියන ශබ්දය. බින්දුව ආවොත් අං. අන්න ඒ ශබ්දය. හරි තවත් උදාහරණ කීපයක් බලමු. බෙහෙත් වලට කියන්නේ යක්. එතකොට යක් කියලා කියද්දී අල් කයන්න යයන්නට පල්ලයන් තමයි ලියන්නේ. පොතට කියන්නේ චෙක්. එතකොට එතනත් අල් කයන්න චේ අකුරට පල්ලයන් තමයි ලියන්නේ. තල් කියන්නේ හඳ. තල් කියද්දී එතකොට ඒ හල් ලයන්න තයන්නට පල්ලයන් තමයි ලියන්නේ. හල් කිරීම අකුරට පල්ලෙහැ. කඩට ඉප්. මලට දෙතන බලන්න අල් එතන චයන්න තියෙන නමුත් ඒක ශබ්ද කරන්නේ ත විදිහට. චයන්න, සයන්න, තයන්න, හයන්න ඒ ඔක්කොම තිබ්බහම ත විදිහට තමයි අල් තයන්න තමයි ශබ්ද කරන්නේ. උච්චාරණය කරන්නේ. ශබ්දය අල් තයන්න. එතකොට මල කොත්, ඇඳුම ඔත්. සයන්න තිබ්බට ඔස් නෙමෙයි ඔත්.
තරුව ප්‍යල් අල්ලා යන්න පල්ලෙහැන්. කුරේට කියනවා උසන් හල්ලා යන්න පල්ලෙහැන් සයනට පල්ලෙහැන් ලියනවා. සවන් දෙනවා දා අල්තා යන්න පල්ලෙහැන්. පාන් වලට කියන්නේ පාන්. එතන බිඳුව පයන්නට පල්ලෙහැන් බිඳුව එක උං ශබ්දය. පාන්. සීතලයි චුප්තා. එතන අල් පයන්න චු අකුරට පල්ලෙහැන්. අල් පයන්න. ඊට පස්සේ ඉත්තා ඉන්නවා. දැන් මෙතන අල් කියන්නේ මේ සන්නුත්ත සයන්න තිබ්බට ඉස් නෙමෙයි ඉත්තා. ලේසි සිප්තා නමට ඊරම් මයන්න පල්ලෙහැ. ඔය විදිහට තමයි එතකොට හල් අකුරු උච්චාරණය කරන්නේ. මූලික ව්‍යංජන කියන්නේ 19ක් තිබ්බට හල් කිරීමේදී ව්‍යංජන 16 පාවිච්චි කරන්නේ. ඒ ව්‍යංජන 16 ශබ්ද 7ක් තමයි පිට වෙන්නේ. කයන තුනටම අල් කයන්න තමයි. නමුත් තයන්නට තමයි එක වෙනස් වෙන්නේ. තයන්න මහා ප්‍රාණ තයන්න ඊට පස්සේ සයන්න සංයුක්ත සයන්න ඊට පස්සේ චා ජා හ ඔය අකුරු ඔක්කොටම අල් තයන්න තමයි ශබ්ද වෙන්නේ. ඒකට ඔය ටික තමයි මතක තියාගන්න ඕනේ. හරි. දැන් කතා කරන්න යන්නේ ද්විත්ව හල් කිරීම ගැන. කොරියානු භාෂාවේ ද්විත්ව හල් කිරීම වලට කියන්නේ කියොප් පච්චින් කියලා. එතකොට කොරියානු හෝඩියේ මේ ද්විත්ව හල් කිරීම හැදෙන්නේ ව්‍යංජන දෙකක් එකට එකතු වෙලා. මේ විදිහට හැදෙන ද්විත්ව හල් කිරීම 11ක් තියෙනවා. මේ තියෙන ඒවා කස, නච, ලප, ලස, ලත, පස, ලහ, නහ, ලක, ලම, ලප. ඔය විදිහට ද්විත්ව හල් කිරීම 11ක් තියෙනවා. ද්විත්ව හල් කිරීම හැදෙන්නේ ව්‍යංජන දෙකක් එකට එකතු වෙලා. එතකොට මේ ව්‍යංජන දෙකම උච්චාරණය කරන්නේ නැහැ. හල් අකුරු විදියට ව්‍යංජන දෙකක් තිබුණාට එක හල් අකුරක් විතරයි උච්චාරණය කරන්නේ. එතකොට මේක ශබ්ද කරන්නේ ව්‍යංජන 14 අකාරාදී පිළිවෙලට ගලපලා ඒ මුලින් වෙන ශබ්දය තමයි ශබ්ද කරන්නේ. නමුත් සමහර අවස්ථාවල ඒක ඒ විදිහට ගන්නෙ නැහැ. එතකොට ලේසිම විදිය තමයි දැන් මේ එහා පැත්තේ රෝස පාටින් තියෙන ටික ඇවිල්ලා එතන මුල් අකුර තමයි ශබ්ද කරන්නේ. ඒ කියන්නේ කර්සර් වල ක අල් කයන්න තමයි උච්චාරණය කරන්නේ. එහා පැත්තේ තියෙන නිල් පාටින් තියෙන අකුර වල දෙවනියට තියෙන අකුර තමයි උච්චාරණය කරන්නේ. ව්‍යංජන ද්විත්ව ව්‍යංජන උනාට එක අකුරක් තමයි මේ උච්චාරණය කරන්නේ. එක හල් අකුරක් විතර උච්චාරණය කරන්නේ. එතකොට මේ රෝස පාටින් තියෙන පැත්තේ මුලින් තියෙන හල් අකුර තමයි උච්චාරණය කරන්නේ. නිල් පාටින් තියෙන පැත්තේ දෙවනියට තියෙන හල් අකුර තමයි උච්චාරණය කරන්නේ. එතකොට ඔන්න උදාහරණ බලමු. දැන් වම් පස්ස හල් අකුර උච්චාරණය වෙන අවස්ථා. වම් පස්ස කියලා කියන්නේ මුලින්ම තියෙන අකුර උච්චාරණය වෙන්නේ. එතකොට මේ ද්විත්ව හල් කිරීම වලදී මං කිව්වා එක අකුරක් විතරයි උච්චාරණය කරන්නේ. එතකොට කර්සර් ගත්තාම අල් කයන්න විතරයි මෙතන උච්චාරණය වෙන්නේ. දැන් නෝ යටින් දෙනවා කර්සර්. එතකොට ඒ කර්සර් කියන දෙකම තිබ්බට උච්චාරණය කරන්නේ නොක් ක විතරයි. කර්සර් තිබුණොත් හල් කිරීම විදිහට කර්සර් කියන ද්විත්ව හල් කිරීම තිබුණොත් පල්ලෙන් හල් කිරීමක් විදිහට ක විතරයි උච්චාරණය කරන්නේ. උක් නොක්. ඊට පස්සේ න ජ තිබුණොත් එතන උච්චාරණය කරන්නේ න විතරයි. අන්තා. හරිද? අන්තා. නයන්නේ ජයන්නේ දෙකම තිබ්බට නයන්න විතරයි උච්චාරණය කරන්නේ. අන්තා. ඊට පස්සේ ල ප දෙකම තිබ්බට උච්චාරණය කරන්නේ ල විතරයි. යෝ දෝ උල් ප තියෙනවා. නමුත් ප උච්චාරණය කරන්නේ නැහැ. ල විතරයි උච්චාරණය කරන්නේ. ඊට පස්සේ ලස තිබ්බට එතනත් ල විතරයි උච්චාරණය කරන්නේ. වේගෝ උල් විතරයි ස උච්චාරණය කරන්නේ. එතකොට මේ වම් පස ඒ කියන්නේ මුලින්ම තියෙන අකුරු තමයි මෙතන උච්චාරණය කරන්නේ. ද්විත්ව හල් කිරීම. ඒ කියන්නේ ව්‍යංජන දෙකක් පල්ලෙහාට තිබ්බට මුලින්ම තියෙන ව්‍යංජනය විතරයි උච්චාරණය කරන්නේ. ඊට පස්සේ ල ත තිබ්බට ල විතරයි උච්චාරණය කරන්නේ. හල්දා වරහන් ඇතුළේ තියෙන උච්චාරණය කරන විදිය. ඊට පස්සේ ප ස තිබ්බට ප විතරයි උච්චාරණය කරන්නේ. කප්. න හ තිබ්බට න විතරයි උච්චාරණය කරන්නේ. අන්තා. ල හ තිබ්බට ල විතරයි උච්චාරණය කරන්නේ. සිල්දා. හරිද? එතකොට මේ තමයි ද්විත්ව හල් කිරීම වල මුල් අකුර උච්චාරණය කරන අවස්ථා. මේ ද්විත්ව හල් කිරීම වල අකුරු දෙකම තිබ්බට මුල් අකුර විතරයි උච්චාරණය කරන්නේ. ඒක මතක තියාගන්න ඕනේ ටික.
හරි ඊට පස්සේ දෙවනියට තියෙන අකුර උච්චාරණය කරන අවස්ථා. ඒවනම් 3යි තියෙන්නේ. 3 මතක තියාගත්තා නම් හරි. ඒතර දෙවනියට උච්චාරණය කරන ඒවා ගත්තාම ල ක තිබ්බට දෙවනියට තියෙන ක යන්න විතරයි උච්චාරණය කරන්නේ. තක්. ල තිබ්බට ල උච්චාරණය වෙන්නේ නැහැ. ක විතරයි තක්. ල ම ගත්තාම ම විතරයි උච්චාරණය කරන්නේ. සා ල උච්චාරණය කරන්නේ නැහැ. ඊට පස්සේ ල ප ගත්තාම ල උච්චාරණය කරන්නේ ප විතරයි උච්චාරණය කරන්නේ. හරිද? උප්තා උප්තා. එතකොට මේ අකුරු තුන, ඒ කියන්නේ මේ ද්විත්ව හල් කිරීම තුන මතක තියාගන්න ඕනේ. ඒ තුන මතක තියාගත්තම ඒකේ දෙවෙනි අකුර කියලා මතක තියාගත්තම ඒ තුන හැරි ඉතුරු ඔක්කොගේම පළවෙනි හල් අකුර තමයි. පළවෙනි ව්‍යංජනය තමයි හල් අකුර විදිහට උච්චාරණය කරන්නේ. මේ තවත් උදාහරණ ටිකක් බලන්න. ඉක්තා කියවනාට කියන්නේ ඉක්තා. එතන ල ක තිබ්බට ක විතරයි කියවන්නේ. මොකද ල ක ල ම ල ප ඔය තුන තිබුණොත් දෙවෙනි අකුර තමයි උච්චාරණය කරන්නේ. එතකොට ඉක්තා. ඊට පස්සේ වාඩි වෙනවට කියනවා අන්තා. එතන ද තිබ්බට මුල් අකුර න ඒක තමයි උච්චාරණය කරන්න ඕනේ. අන්තා. ඊට පස්සේ තරුණයකදී චොම්තා. එතන තියෙන ල ම. එතකොට දෙවනියට තියෙන අකුර තමයි උච්චාරණය කරන්න ඕනේ. ල ක ල ම ල ප. ඔය තුන මතක තියාගන්න. ඊට පස්සේ කෙටි. කෙටි කියලා කියන්නේ චාල්තා. ල ප තිබුණොත් ඒ කියන්නේ නිකන් ඒ කියන්නේ මේ ප තිබ්බට කමන්නේ මහ ප්‍රාණ ප තිබුණොත් ඊට පස්සේ තියෙන මහ ප්‍රාණ ල සහ මහ ප්‍රාණ ප තිබුණොත් මහ ප්‍රාණ ප තමයි කියන්නේ. මෙතන චල්දා. චල්දා කියන්නේ කෙටි. චල්දා. ඊට පස්සේ කෙන්චන්තා. කෙන්චන්තා. එතන න හ තිබ්බහම න තමයි උච්චාරණය කරන්නේ. කෙන්චන්තා. ප්‍රශ්නයක් නැහැ. මක්තා. මක්තා කියන්නේ පැහැබර. එතන ල ක තිබුණාට ක තමයි උච්චාරණය කරන්නේ. මන්තා. මන්තා කියන්නේ ගොඩක්. බොහෝ කියන අදහස. න හ තිබ්බට න තමයි උච්චාරණය කරන්නේ. ඊට පස්සේ දීප්තිමත් කියද්දි පා උත්තා ල ක තිබුණත් ක තමයි උච්චාරණය කරන්නේ. පක්තා දීප්තිමත්. සම්තා. සම්තා කියන්නේ තම්බනවා. ල ම තිබුණොත් ම උච්චාරණය කරන්නේ. සම්තා. ඊට පස්සේ අකමැති කියද්දි ල හ තිබුණත් ල. එතකොට ශීල්දා. ශීල්දා. ල හ තිබුණත් ල. ශීල්දා. ඔය විදිහට තමයි එතකොට උච්චාරණය කරන්න ඕනේ. අද පාඩම හැමෝටම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් හැමෝටම අන්‍යෝන්‍ය කෙසේයෝ